මේ ඉන්නේ යසපාල. යසපාල ජීවත් වුණේ හේන් ගොවිතැන් කරලා. කමලත් යසපාලත් කාටවත් කරදරයක් නැතුව හරිම සාධාරණ විදිහට තමයි ජීවත් වුණේ. යසපාල යසපාල ගෙදර කවුද? යසපාල මේ අපේ ජයසෝම මුදලාලි මහත්තයානේ. මොකෝ මුදලාලි මහත්තයා මේ පැත්තේ කොහේ හරි යන ගමන්ද? වෙන කොහේ යන්නද යසපාල? මෙහෙට තමයි ආවේ. තමුන් මට තව රුපියල් 25000ක් දෙන්න තියෙනවා. මම මේ ඒක අරන් යන්නයි කියලා ආවේ. මොකක්? තව රුපියල් 25000ක්? ඒ කොහොමද මුදලාලි? මම මුදලාලිගෙන් ගත්තු ණය සේරම බේරුවනේ. ඇයි මං තවත් රුපියල් 25000ක් ගෙවන්නේ? එහෙම තමයි යසපාල. මගේ ණය ගෙවලා ඉවර උදවියගෙන් මං තව අමතර රුපියල් 25000ක් අය කරනවා පොලියට අමතරව. තමුන් දන්නේ නැද්ද ඒක? අනේ ඒක හරි පුදුම කතාවක් නේ මුදලාලි. අපිත් මේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මම මුදලාලිගෙන් ගත්ත ණයයි පොලියයි දෙකම පියෙව්වනේ. මට තව දෙන්න සල්ලි නෑ මුදලාලි. මේ ගමේ ඉන්න එකම දුප්පත් මිනිහා තමුන් නිසයි මම මේ ණය දුන්නේ. හොඳයි. තමුන් කියන්නේ මං ඉල්ලන ගාණ දෙන්න බෑ කියලානේ. හොඳයි. මං තමුන්ට හොඳ වැඩක් කරන්නම්කෝ. මොකද්ද මහත්තයා ජයසෝම මුදලාලි කියන්නේ? අපි ණයයි පොලියයි දෙකම ගෙවලා ඉවර කරලා තියෙද්දිත් මේ කපටි මුදලාලි ඇවිත් මගෙන් තවත් සල්ලි ඉල්ලනවා. දුප්පත් අපිව විනාශ කරන්නම තමයි හාමිනේ මේ වගේ කපටි උදවියේ ඉන්නේ. ඒක හරි කතාවක් නේ මහත්තයා. කොයි රටේද ණයයි පොලියයි දෙකම ගෙවලා ආයිත් සල්ලි දෙන්නේ? ඔය මුදලාලියා හරිම කපටි අපේ මහත්තයා. කොහොම හරි අපේ තියෙන සොච්චම හරි උදුර ගන්න තමයි ඔය වගේ උදවිය හදන්නේ. අනේ මන් දන්නේ නෑ හාමිනේ. අපි බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. මොනවද මුදලාලි මහත්තයා කල්පනා කරන්නේ? මං හිතන් හිටියේ යසපාල මෝඩයා කියලා. අපරාධේ මට රුපියල් 25000ක් ගන්න තිබුණ අවස්ථාවක් නැති වුණා. අපි මේකට හොඳ වැඩක් කරමු. අපි යසපාලයව මේ ගමෙන් එලවලා දාමු. ඒ කොහොමද මුදලාලි? යසපාලයනේ මේ ගමේ ඉන්න එකම දුප්පත් මිනිහා. අපි බොරු ප්‍රචාරයක් යවමු යසපාලයා මගේ ගෙදරට පැනලා මගේ සල්ලි හොරකම් කරා කියලා. ගමේ උදවියටත් මේ කතාවම කියමු. උන්දලත් ඒක පිළිගනි. මොකද යසපාලයනේ එකම දුප්පතා. ඉක්මනටම පලිය ගන්න ඕනේ මේ යසපාලයාගෙන්. තමන්ට යසපාලගෙන් අසාධාරණ විදියට මුදල් ලබා ගන්න බැරි වුණ නිසා මේ මුදලාලි ලොකු තරහකිනුයි හිටියේ. මේ මුදලාලි හරිම අසාධාරණ විදිහට ජීවත් වුණු කෙනෙක්. ඉතින් මේ දෙන්නා යසපාලව ගමෙන් පන්නලා දාන්න සැලසුම් කරා. බලන්නකො සිරිසේන මාමේ මගේ ගෙදර තිබුණ සල්ලි වටින දේවලුයි සේරම කවුරු හරි හොරකම් කරගෙන ගිහිල්ලානේ. මට නම් තක්කෙටම විශ්වාසයි මේක කරන්න ඇත්තේ යසපාලයම තමයි. යසපාලයනේ මේ ගමේ ඉන්න එකම දුප්පතා. ඒත් ඉතින් යසපාලයා එහෙම කරයි කියලා හිතන්නත් බෑනේ. ඔය යසපාලයා මට ණයක් දෙන්නත් තියෙනවා. මං හිතන්නේ මගෙම හොරකම් කරලා මටම ණය බේරන්නද කොහෙද හදන්නේ. මොකෝ මුදලාලි මහත්තයා මේ මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මේ ගමේ එක පල් හොරෙක් ඉන්න එක. අන්තිමේදී මේ නරක මුදලාලි බොරු දේවල් කියලා ගමේ උදවියව රැවට්ටුවා. ඉතින් ගමේ උදවිය හිතුවා ඇත්තටම මේ හොරකම කරේ යසපාල කියලා. ඉතින් අන්තිමේදී කිසිම වැරද්දක් නොකරපු යසපාලට මේ ගම අතෑරලා යන්න සිද්ධ වුණා.
යසපාලත් බිරිඳත් අල්ලපු ගමේ පුංචි පැල්පතකට යනවන් ජීවත් වෙන්න. මේ ගමේ වැඩිය මිනිස්සු හිටියේ නැහැ. ඉතින් යසපාලටත් බිරිඳටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වුණා. ඔය විදිහට ටික දවසක් ගත වුණා. අපේ මහත්තයා පොඩ්ඩක් කැලේ පැත්තේ ඇවිදලා කොස් ගෙඩියක්වත් හොයන් එන්න බැලුවනම් හොඳයි නේද? දැන් ඉතින් අපිට හේන් වගාව කරන්නත් බෑනේ. මං හිතාන ඉන්නේ අර පල්ලෙයා ඇලගාව කොරටුවක් දාන්න හාමිනේ. එතකොට අපිට ඕනේ කරන එළවලු ටිකක් හරි වගා කරගන්න පුළුවන්නේ. ඒක නම් හොඳයි අපේ මහත්තයා. අච්චර අවංකව කාටවත් කරදරයක් නැතුව ජීවත් වුණු අපිට සිද්ධ වෙච්ච දෙයක්. මට නම් තේරෙන්නේ නෑ අපේ මහත්තයා. කවද හරි ඇත්ත ජය ගන්නව හාමිනේ. අපි කරපු දේවල් අපිට ලැබෙයි. මං කැලේට ගිහින් මොනව හරි හොයන් එන්න බලන්නම්කෝ හාමිනේ. ඔන්න ඔය විදිහට ඇවිදගෙන යනකොට යසපාල දකිනවා භාවනා කරමින් ඉන්න සාමි කෙනෙක්ව. දරුවා මට තේරෙනවා ඔබ ලොකු කරදරයක වැටී ඇති බව. ඒ වගේම ඔබ සාධාරණ විදිහට ජීවත් වෙන හොඳ පුද්ගලයෙක් බවත් මම දන්නවා. කවදා හරි සත්‍ය ජය ගන්නවා දරුවෝ. ඔබ නොකරපු වරදකට ඔබට වන්දි ගෙවන්න සිද්ධ වුණා. මං ඔබට පිහිට වෙන්නම්. ඔබ මේ කැලේ ඉදිරියට ගිය විට ඔබට දම් පැහැති පළවලින් පිරුණු ගසක් දක්නට ලැබේවි. ඒ විජ්ජා වෘක්ෂය හොඳ පුද්ගලයන්ට උදව් කරනවා. ඔබත් එතනට යන්න. එවිට ඒ වෘක්ෂය ඔබට උදව් කරાવી. ඔබට බොහොම ස්තුතියි ස්වාමිතුමනි. මම දැන් මේ වෘක්ෂය සොයාගෙන යන්නම්. ඔන්න ඉතින් ස්වාමිතුමා කියපු විදිහටම මේ විජ්ජාඵලයේ ඇති වෘක්ෂය සොයාගෙන යසපාල කැලේ ඉස්සරහටම ඇවිදගෙන ගියා. එහෙම යද්දී යසපාල දැක්කා දම්පාට පළවලින් පිරුණු ලොකු වෘක්ෂයක්. දරුවා, ඔබ හොඳ කෙනෙක්. මම හොඳ අයටයි උදව් කරන්නේ. මගේ ඵලයක් නෙලාගෙන ආහාරයට ගන්න. එවිට ඔබේ සියලු ගැටලු විසඳේවි. ඔබට බොහොම ස්තුතියි විජ්ජා වෘක්ෂය. ඔන්න ඉතින් යසපාල මේ වෘක්ෂයෙන් දම්පාට පළතුරු ගෙඩියක් අරගෙන කාලා මේ වෘක්ෂයට ස්තුති කරලා ගෙදර ගියා. මේ යනකොට යසපාලලට තිබුණු පුංචි පැල්පත ලොකුම ලොකු මාලිගාවක් වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, සල්ලි, වටින භාණ්ඩ හැමදේමත් මේ ගේ ඇතුලේ මැවිලා තිබුණා. අනේ මහත්තයා මට නම් හිතා ගන්නත් බෑ. එක පාරටම මේ මොකද්ද උනේ කියලා. අපි මාලිගාවකට ඇවිත්. ඒ විතරක්ද සල්ලි, වටින භාණ්ඩ මේ හැමදේමත් එක පාරටම ලැබුණා. ඔන්න ඉතින් යසපාල මොකද්ද සිද්ධ වුනේ කියලා තමන්ගේ බිරිඳට කිව්වා. ඔන්න ඉතින් ඔය විදිහට කිහිප දවසක් ගත වුණා. යස්සපාලගේ දියුණුව මුදලාලිටත් ගමේ උදවියටත් සේරටම ආරංචි වුණා. මුදලාලිටත් ලොකු ප්‍රශ්නයක් වුණා යස්සපාලගේ මේ ඉක්මන් දියුණුව. සේදිරිස් අල්ලපු ගමට ගිහිල්ලා යසපාලව හම්බ වෙලා මේ දියුණුවේ රහස අහගෙන එනවා. දැන් මම යනවා. එතකොට මටත් තව ගොඩක් ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. හොඳයි මුදලාලි, මං දැම්මම යන්නම්. ඔන්න ඉතින් සේදිරිස් යසපාලගේ ගෙදර ගියා. ගිහිල්ලා ඔහුගේ දියුණුවේ රහසත් අහගත්තා. මේ කැලේ එක මායා වෘක්ෂයක් තියෙනවා. ඒ මායා වෘක්ෂය නිසා තමයි මට මේ දියුණුව ලැබුණේ. මං කැමති හැමෝම දියුණු වෙනවා නම් ඒකයි මම මේ ඇත්ත හංගන්නේ නැතුව හැමෝටම කියන්නේ. ඔන්න ඉතින් ඔය විදිහට යසපාල තමන්ට වුණු හැමදේම සේදිරිස්ට කිව්වා. ඊළඟ දවසෙම මුදලාලි සේදිරිස් එක්ක මේ කැලේට ආවා මායා වෘක්ෂය හොයාගෙන. මේකෙන් එක ඵලයක් කඩාගෙන කෑවහම මම තවත් පොහොසත් වෙයි. නවතින්න. ඔබට මගේ විජ්ජාඵල කන්න අවසර නැහැ.
මං උදව් කරන්නේ හොඳ පුද්ගලයන්ට පමණයි. ඔබ මහා දුෂ්ට කපටි පුද්ගලයෙක්. ඔබ අර අහිංසක යසපාලව බොරු වැරැද්දකට පටලවලා ගමෙන් එලවලා දැම්මා. ඔබ ජීවත් වෙන්නේ හරිම අසාධාරණ විදිහට. මං ඔබට උදව් කරන්නේ නැහැ. එහෙම කොහොමද? මං ඔය කියන දේ අහන්නේ නෑ. යසපාලට හොඳයි නම් ඇයි මට හොඳ නැත්තේ මේ පළ කන්න? මම මේකෙන් එක පළයක් කනවමයි. එහෙම කියලා මුදලාලි මේ දම්පාට විජ්ජාපලයක් කාපු ගමන්ම මුදලාලිගේ තිබුණු සියලුම දේ නැති වෙලා ගියා. සේදිරිස්, මේ උද්දච්ච වෘක්ෂයට හොඳ පාඩමක් උගන්වමු. මේ ගහ මුලින්ම කපලා දාන්න. ඔන්න ඉතින් සේදිරිස් මුදලාලිගේ කීමට මේ වෘක්ෂය කපන්න පටන් ගත්තා. ඒත් එක්කම ලොකු ඇස්සක් ආවා. අහසින් ලොකු අකුණක් ඇවිත් මුදලාලිවත් සේදිරිස්වත් විනාශ වෙලා ගියා. හොඳ දේවල් කරපු නිසාත් අවංකව ජීවත් වුණු නිසාත් යසපාලත් බිරිඳත් සැප පහසු ජීවිතයක් ගත කරලා සතුටින් ජීවත් වුණා. නරක කරපු මුදලාලිත් සේදිරිසුත් විනාශ වෙලා ගියා. දැක්ක නේද යාළුවනේ, Taman ළඟ ඉන්න කෙනා කරන්නේ නරක දේවල් නම් තමනුත් නිකම්ම විනාශ වෙලා යනවා කියන එකට සේදිරිස් ලොකු උදාහරණයක්.